මාසික වැටුප්පාදායම රුපියල් ලක්ෂයකමාරට වඩා වැඩි නම් බදු ගුණාවක්. එහෙමත් නැත්නම් ටැක්ස් ෆයිල් එකක් ඕපන් කරන්න ඕනද? ආයුබෝවන්. ඔයා අදත් එකතු වෙලා ඉන්නේ ටැක්ස් ගැන හැමදේම සරලව කියලා දෙන ටැක්ස් ස්කූල් channel එකත් එක්ක. ඔයා දැනටමත් දන්නවා ඔයාගේ මාසික වැටුප් ආදායම රුපියල් ලක්ෂයකමාරකට වඩා වැඩි නම් ඔයාට අදාළ බදු මුදල ඔයාගේ ආයතනය විසින් අඩු කරගෙන තමයි ඉතිරිය ඔයාට ලබා දෙන්නේ. ඒකට අපි කියනවා APIT. එහෙමත් නැත්නම් Advanced Personal Income Tax කියලා. දැන් මේ වගේ වැටුප් ගන්න ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මමත් දැන් ආදායම් බදු ගෙවනවනේ. එතකොට මම ටැක්ස් ෆයිල් එකක් ඕපන් කරන්න ඕනේද නැද්ද කියන එක. සරල උත්තරේ නෑ. හොඳට මතක තියාගන්න මේකට අදාළ වෙන පනත තමයි 2022 අංක 45 දරන සංශෝධිත දේශීය ආදායම් පනත. මතක තියාගන්න ඔයාට එහෙම වෙන්නේ ඔයාට තියෙන්නේ වැටුප් ආදායමක් නම් විතරයි. මෙතනදී ඔයා දැනගන්න ඕන වැදගත්ම දේ තමයි ඔයාට වැටුප් ආදායමක් ඇර වෙන කිසිම ආදායමක් නැත්නම් ඔයාට ඔයාගේ වැටුපට අදාළ බදු මුදල ඔයාගේ ව්‍යාපාරයෙන් අඩු කළා නම් ඔයාගේ අතට දෙන්නේ බදු ගුණාවක්. එහෙමත් නැත්නම් ටැක්ස් ෆයිල් එකක් ඕපන් කරන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි මතක තියාගන්න ඔයාගේ වැටුප් ආදායමට අමතරව ඔයාට වෙනත් අමතර ආදායමක් තියෙනවා නම් ඒ කියන්නේ බිස්නස් ඉන්කම් එකක් එහෙමත් නැත්නම් ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකක් වගේ දෙයක් ඔයාට තියෙනවා නම් ඔයාට අනිවාර්යයෙන්ම බදු ගුණාවක් එහෙමත් නැත්නම් ටැක්ස් ෆයිල් එකක් ඕපන් කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් අවසාන වශයෙන් ඔයා දැනගන්න ඕන දේ තමයි ඔයාට රැකියාවෙන් ලැබෙන වැටුප විතරයි නම් තියෙන්නේ වෙනත් ආදායමක් නැත්නම් ඔයාට ටැක්ස් ෆයිල් එකක් එහෙමත් නැත්නම් බදු ගුණාවක් ඕපන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් මේ වගේම ටැක්ස් අප්ඩේට් එකකින් ආයෙ පාරක් හමු. එතකන් ටැක්ස් ස්කූල් channel එක follow කරලා subscribe කරලා තියාගන්න.